ආයුබෝවන්. අපි අද කතා කරන්න යන්නේ ගණ දෙවියන් වන්දනා කරන්න පටන් ගන්නෙ කොහොමද කියන එක ගැනයි. දැන් අපි කලින් වීඩියෝ වල කතා කරා ගණ දෙවියන් වන්දනා කරන්න මොනවද තියෙන්න ඕනේ, ගණ දෙවියන් වන්දනා කරන්න මොනවද අවශ්‍ය දේවල්, ඒ සියල්ල අපි කතා කරලා ඉවරයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගණ දෙවියන් වන්දනා කරන්න පටන් ගන්නෙ කොහොමද කියන එක. ගණදෙවියන් වන්දනා කරන්න පටන් ගන්න ගණදෙවි නමස්කාර ගාථාවක් තියෙනවා. ඒක කියපු ගමන් ගණදෙවි කොහෙ හිටියද අපි දිහා ක්ෂණයෙන් බලන්න පටන් ගන්නවා. මේ ගාථාව ගණදෙවියන්ට කරන ආරාධනාවක්. ඊටාම බලගත්ු ආරාධනාවක්. මේකේ තියෙන ප්‍රයෝජන තමයි අලුත් පොතක් ලියන්න, අලුත් වැඩක් පටන් ගන්න, ඔයා මොනවාම හරි දෙයක් අලුතින් කරන්න පටන් ගන්නවා නම්, එහෙමත් නැත්නම් කරගෙන ඉන්න වැඩක් තව හොඳට කරන්න අවශ්‍ය නම්, ගණදෙවියන් වඳින්න පටන් ගන්න කලින් අනිවාර්යෙන් මේ මන්ත්‍රය කියවන්න ඕනේ. එතකොට ගණදෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙනවා. ධනය ලැබෙනවා, ප්‍රසිද්ධිය ලැබෙනවා, බාධක සියල්ල නැති වෙලා වැඩේ ඉතාම සාර්ථක වෙනවා. මේ ගාථා ගායනා කරන්නේ කොහොමද? ඊළඟට තියෙන ප්‍රශ්නය ඒක තමයි. මේ ගාථාව දවසකට 3 වරක් හෝ 7 වරක් ඔබේ කැමැත්ත පරිදි ගායනා කරන්න. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. හිතින් ගායනා කරන්න බෑ. ළඟ කෙනෙක් ඉන්නවනම් එයාට ඇහෙන විදිහට මේ ගාථාව කියන්න ඕන. එහෙනම් මේක තමයි ඒ ගාථාව. ඕම් ශ්‍රීම් හ්රීම් ක්ලීම් ග්ලෞම් ගම් ගණපතයේ වරවරද සර්වජනම් මේ වශමානය ස්වාහා. මේ වගේ තව තොරතුරු දැනගන්න අපිත් එක්ක දිගටම නැගී සිටින්න. ඔබ සැමට ගණදෙවිය ආශිර්වාදය ලැබෙන සුබම සුබ දවසක් වේවා. ස්තුතියි.